Ovvio sarà. හවුසඩ්ඩය ගහන්න දෙන්න එක සිම්පල් ඒ හවුසඩ්ඩයි දැන්න ජෙන්සි එක මේ ගොඩක් පු වෙලා තියෙන නාමල් මොකද අනිවාර්යයෙන් එපා. නාමල් තමයි නම්බර් 1 මං හිතන්නේ. දැන් ඔයා කියනවා නාමල් කියලා. මම කියනවා සජිත් කියලා. එඩි මල්ලි කියනවා මෙයා කියලා. කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඔතන මොන දේ කරත් අපි කොච්චර තරග විරක ගෙනාවත් රටේ ජනතාවගේ අතේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ අතේනේ ඔය හැන්ද තියෙන්නේ. බෙදන්න ඕනේ කොයි පැත්තට කියලා රටේ අපි කොච්චර මේ කරත් කොච්චර ලංකාවේ ඉඳලා කැන්ඩිසන් ගියත් මචං ඔතන තියෙන්නේ මචං ඕකේ අනිත් පැත්ත මිනිස්සු අතර දැන් වෙනස් මතයක් තියෙන්නේ. බැලුවොත් එහෙම රයිස්ට්‍රීම් වලට යනකොට අපි බැලුවොත් එහෙම විපක්ෂ නායකතුමා වටේ ඉන්න කණ්ඩායම නාමල් මැතිතුමා වටේ ඉන්න කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටේ ඉන්න කණ්ඩායම සහ අනුර කුමාර දිසානායක මැතිතුමා වටේ ඉන්න කණ්ඩායම් අතර තරුණ ප්‍රජාව වැඩිපුර ඉන්නේ කාගේ කණ්ඩායමෙන්? නාමල් රාජපක්ෂ මැතිතුමා ඒ කොච්චර අපිට දකින්න ලැබෙන දේ මං කියන්නේ ඇහැට දකින්න ලැබෙන දේ ඇහැට දකින්න ලැබෙන දේ කියන්නේ චාන්ත මහත්මයා ඇහැට දකින්න ලැබෙන දේ කියලා කියන්නේ ඒ අය ඇවිල්ලානේ ඇවිල්ලා වටේ ඉන්න ප්‍රමාණය ගැන මං කතා කරන්නේ ඡන්දය ගැන නෙමෙයි වෙනස් වෙනවා. එහෙමම කියන්නත් බෑනේ. කොච්චර වටේ හිටියත් වෙනස් වෙනවා. කොච්චර වටේ හිටියත් කෙලෙහිගුණේ නෑ අමතක වෙනවා. මිනිස්සුන්ගේ මිනිස්සුනේ හරිද ඔය කතා කරන්න බෙන්න මැඩම් වෙනවා. ඔන්න නාමලුයි ඔව් මේමනේ ජෙන්සීලගේ මේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක නෑනේ. හරිද? ඔය අපි ඔය කොච්චර කතා කරත් හැමෝම මේ ජෙන්සී කියලා උඩ පැන්නට හරිද? ඔයා ජෙන්සීලගේ 10ක් ගෙනල්ලා ඔයත් එක්ක වැඩ කරන්න කියන්නේ. අවබෝධය මාර්ගී වුණා. ජෙන්සීලට නෑ අවබෝධය. ඒගොල්ලන්ට මේ AI ගැන අවබෝධය තියෙනවා. දැන් වාගෙන් ඇහුවොත් එහෙම ජෙන්සීලගේ අපේ කට්ටියයි දාලා කිව්වොත් එහෙම Facebook එකේ හරි වීඩියෝ එක හරි එඩිට් කරන්න කිව්වොත් උන් ලස්සනට Facebook එකේ පින්තූරේ දාලා එඩිට් කරලා ඔක්කොම කරයි. හරිද? that's not mean මේ ඒගොල්ලන්ට දැනීම තියනවා කියන එක. කියන්නේ මේ ටෙක්නොලොජිකල් දැනීම තියෙනවා. හුඟක් තැන්වලදී ඒගොල්ලන්ගේ අනිත් කමිට්මන්ට් එක නැහැ. හරිද? කමිට්මන්ට් එක නැහැ. අන්න ඒකයි ඔය හුඟක් කට්ටිය අවබෝධ කරගන්න නැද්දේ. කමිට්මන්ට් ඔයා හිතන්න අපි හිතමු කරුමයකට මම මේ ඔස්ට්‍රේලියාව හොඳ උදාහරණයක් ගන්නවා. ඔය ජෙන්සීලා මාර ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකලි මාර ඇඩ්වාන්ස් AI ක්‍රියේටර්ස්ලා කියලා මේ උඩ පයින්නවා. හරිද? හැබැයි කරුමෙට හරි යුද්ධයක් ආවොත් ඉවරයි. ඒ කියන්නේ ජෙන්සීලා හැංගෙනවා මේවට. දැන් TikTok එකේ වලි ගහනවා වගේ නෙමෙයිනේ ඇත්ත ජීවිතේ ප්‍රැක්ටිකලි මේ යුද්ධයට යනවා කියන්නේ. දන්නවද? දැන් ඊළඟ යුද්ධේ සමහර වෙලාවට යන්න පුළුවන් TikTok එකේ ගේම් එකක් වගේ. හරිද? ඔක්කාල ගියොත් ඔක්කොම ඉවරයි. ඒක ඔක්කාල ගියොත් ඒකත් ඉවරයි. ඔව් ඒකයි වැඩි. ඒක ඔය හොඳට බැලුවොත් හරි සෙන්සිටිව් ඒගොල්ලන්ට වචනයක් මේවා වෙන්න බෑ. හරි සෙන්සිටිව්. මේ රටේ මේ කතාර මේ රටේ ඇවිල්ලා හැම එක්කෙනාම අවුරුදු 18න් පස්සේ ආමිකට යනවා. ඔක්කොම. ගියේ නැත්නම් දඩයක් ගන්න. ඔක්කොම යනවා. ඒක සිංගප්පූර්ද? නෑ කොරියා. ඔව්. සවුත් කොරියා අනිවාර්යෙන් පිරිමි කට්ටිය ආමියකට යන්න ඕනේ. නැත්නම් පැලන්ටියක් ගන්න කෝටි එක අනිවාර්යෙන් යනවා. මේකනේ අනේ පුරුදු ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ මේ සිංගප්පූර්ලත් තියෙන මං හිතන්නේ නේද? සිංගප්පූර්ලත් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම සේවය කරන්න ඕනේ කියලා. මොකද මේ සමහර කට්ටිය හිතනවා මේකේ කුණුහරුප කියලා ඊට පස්සේ වදම් පුද මේවා ගහලා අර්ධ ෆොටෝ එකක් එල්ලන් මල්ලි ගැහුවාම ඒගොල්ලෝ අර ජෙන්සීලගේ හොඳම টොප් ලෙවල් එක කියලා. ඒ වගේ නෙමෙයි. ඉතින් වෝටර් බේස් එක මේවයි. ඉතින් කියන්නේ අර දැන් ජෙන්සීලට කිව්වොත් එහෙම අපි ඔයගලන්ට ෆ්‍රී වයිෆයි දෙනවා. හරිද? ඔයගලන්ට ෆ්‍රී වයිෆයි දෙනවා. ඔයගලන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් දවස් දෙකක් අන්න ජෙන්සීලා අහුවෙන තැන්. ගෙදර ඉඳන් දවස් දෙකක් වැඩ කරන්න ඕනේ පුළුවන් දවස් 5කට සල්ලි හම්බෙනවා. අන්න ඒවට අහුවෙයි.
හැබැයි කරුමෙට හරි ඔව් 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 thank you එන්න තමයි දැන් මෙහි ඔස්ට්‍රේලියාවේ දැන් ඒ වගේම ඒගොල්ලන්ට ජොබ් නෑනේ සමහර ඔව් ඔව් අනිත් එක ඔය රනිල් වික්‍රමසිංහට මම හිතන්නේ එක තැනක ඔය කෙලවෙන්න හේතුවත් ඔය ජෙන්සී කතාව කියන්න ගිහිල්ලා. හරිද? ඔය ජෙන්සී ඔය තව එක්කෙනෙක් යූස් කරනවා දිලිත් යූස් කරනවා ජෙන්සී කතාව. තව මේ සජිත් යූස් කරන ඔය ජෙන්සී කතාව ඒගොල්ලෝ අර ඉස්සරහා බලලා වෝටර් බේස් එක බලලා මම හිතන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ. හැබැයි ඔය කතාව new generation නේද? ඉස්සරහ බලලා ඔය කියන්නේ ලංකාවේ ඉස්සරහට කිසිම දෙයක් මං හිතන විදිය ලංකාවේ හැදෙන්නේ නැහැ. හරිද? ලංකාව දැන් මේ ඇත්ත වශයෙන්ම චීනේ මුළු ලෝකෙම ඇල්ලුවේ එක බුලට් එකක්වත් පත්තු කරන්නේ නැතුවනේ. හරිද? ඒගොල්ලෝ කම්පනීස් ටික ඇති කරා. කම්පනීස් ඇති කරලා ඒ කම්පනීස් වලට ලොකු කට්ටියට දුන්නා ඉන්වෙස්ට් කරන්න. හැම රටකම වගේ පොලිටිෂියන්ස් වලට මේ දැන් ඒගොල්ලෝ නැතුව කිසිම රටක් මේ ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. දැන් ඔස්ට්‍රේලියාව බයයි ඔස්ට්‍රේලියාව චීනෙත් එක්ක තියෙන මහ බයගුළු මෙහෙම හැංගීමක්. අයි චීනේ කිව්වොත් එහෙම අපි බඩු දෙන්නේ නැහැ කියලා උන් ඉවරයි. ලංකාවත් එහෙමයි. ලංකාවේ මොනවද නිෂ්පාදනය කරන්නේ? දැන් ඔය සමන්ත භද්‍ර හාමුදුරන්ට hina වෙනවනේ උගක් කට්ටිය. නෑ වැඩක් කරනවනේ කොච්චර සේවයක්ද ඉතින් මෙහෙමයි ඒක ව්‍යාප්ත වෙනවනේ නේද ඒකිනුත් යමක් ගෙනියන්න නෙමෙයිනේ කොහෙවත් ඔය රටට. මම කියන්නේ දැන් ලංකාවේ ආදායමක් ගන්නවා ඉතින් අර කලින් කරපු ව්‍යාපෘතියනේ ඔය යන්නේ. ඉතින් ඒ වගේ දේවල් කෙරෙන්න ඕනේ මං කියන්නේ. ඉතින් එහෙම නැතුවත් ඉතින් අමාරුයි ඉස්සරහට කොහොමද ඉතින් මේ රට. බෑ අවසරයි මේ එකක් තියෙනවා. රටක ජනාධිපති වෙලා තිබ්බනම් අපිට ඉන්කම් එකක් තියෙනවා කියන කෙලින බොරු වලට. ඒක ඇත්ත. ලංකාව දේවල් හදන්න නැති දායකල් අපි ඉවරයි මචං. ඒ කියන්නේ දැන් අල ලූණු හාල් බලන්නකො. ඔච්චර ඕනේ හාල් බලන්නකො. පුළුවන් ගලවන්න නම් මට වැඩ කරන තැනින් කෝල් එකක් එනවා ගිහිල්ලා එන්න ළමයා. බයි. Thank you. ඩියුස් මල්ලි මේගොල්ලන්ට මේ තරුණ දරුවන්ට මේ ඉවසීම නැහැ. හොඳද? එතනින් ගියාම ඒගොල්ලන් හිස්ටරිය දන්නේ නැහැ මේ රටේ. ඒගොල්ලන්ට පොලිටිකල් ඒ කියන්නේ මේ තියරිය නෙමෙයි ප්‍රැක්ටිකලි මේ රටේ ආපස්සට ගිහිල්ලා ඊට පස්සේ වර්තමානයේ සහ අනාගතය ගැන ඇනලයිස් කරන්න එහෙම දැනුමක් නැහැ. අපි මේ ඡන්ද ටික ටාගට් කරනවා නම් ඕනෑම කෙනෙක් මම විශ්වාස කරනවා ඒ අදාළ දේශපාලන පක්ෂයේ අය මේගොල්ලන් අරගෙන අපි කියමු පොඩි කණ්ඩායම් වශයෙන් හෝ ලොකු කණ්ඩායම් වශයෙන් හෝ අරගෙන මේගොල්ලන්ට ඒ පිළිබඳ දැනීමක් දෙන්න ඕනි. ඉවසීම නම් ඉතින් හදන්න මම දන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි ඉන්නේ. දැන් දහම් පාසල් යන දරුවෝ ගත්තාම ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ ඉරිදා ටියුෂන් දාලා තියෙනවා. එතකොට අපි බුදුදහම අනුව හැදිච්ච අය හැටියට අපි ඉවසීම ප්‍රගුණ කරපු අය සහ වර්තමානයේ දරුවා හදනකොට දෙමව්පියෝ ඒ දරුවන්ට ඉල්ලන දේ දෙනවා. ඒ නිසා එයාලගේ ඉවසීම කියන එක නැත්තටම නැති වෙලා තියෙනවා. එතකොට මේ අතේ තියෙන ෆෝන් එක නිසා දැන් සාමාන්‍යයෙන් ඉස්සර මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා දැන් ලව් affair එකක් නේ ඇති වුණාම ඉස්සර ලියුමක් දීලා ඒ ලියුම එනකන්
පිළිතුරු එක එනකම් බලාගෙන ඉන්නවා. එහෙම කාලයක් තමයි අපිට තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලන්ට තරහ වුණා නම් යාළු වෙන්න කාලෙත් එතනම ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ යාර තරහ යනවා. එතන ඇති වෙලා තියෙන ඉවසීම. අද මේ මොකද වෙලා තියෙන්නේ? රයිට්. මේක ඉවරයි ක්ලාස් කිව්වා. ඉවරයි. ෆෝන් එකෙන් මැසේජ් එක ඇරියා. කතාව ඉවරයි. ඒ වගේ මේ තරුණ ප්‍රජාවට ඉවසීම නැහැ. ඒ ඉවසීම කොහොමද අපි මේ ප්‍රජාවට ඇති කරන්නේ? මොකද මේගොල්ලෝ නම් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්නේ. මේගොල්ලෝ තුල හොඳ ඉවසීමක් ඇති කරවන්න මෙපැයිනේ නායකයා කියන්නේ ඉවසීමක් තිබිය යුතු කෙනෙක්. නේද? එතකොට අන්න ඒ එක. ඊළඟ එක තමයි ඒගොල්ලන්ට හිස්ට්‍රිය නෑ. මේ රට ගැන අතීතය ගැන ගොඩාක් අය දන්නේ නැහැ. ඒකට මම දැක්ක අද මේ කමෙන්ට් එකක් දාලා තියෙනවා දුටුගැමුණු රජතුමා ගැන හදපු AI එකකට එක ළමේ කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ ඔය ඒ රජතුමා මේ බොරු මොකක් හරි එහෙම ඒ කියන්නේ එයා ඒ දුටුගැමුණු රජතුමා ගැන දැනීමක් නැහැ කියලා තමයි කමෙන්ට් එකෙන් තේරුනේ. එතකොට ඉතිහාසයක් හැම රටකටම තියෙනවනේ. මේ රටේට ඉන්න තරුණ නායකයෝ රටේ ඉතිහාසය දැනගන්න. එතකොට ඒ ඉතිහාසයට අමතරව මේ රට